මේ අපි ලංකාවේ ඉන්න අයගෙනුත් ඉල්ලන්නේ ෆින්ලන්ඩ් ඉන්න අයගෙනුත් ඉල්ලන්නේ මේ ඇවිල්ලා අනිවාර්යයෙන්ම විශේෂයෙන් ෆින්ලන්ඩ් ඉන්න අය කොහොමත් ඔක ලංකාවේ දුවනවා ෆිල්ම් එක හරි මේ කාවින්ද මේ කාවින්ද හරි යසිරු කාවින්ද අවුල් වගේ මේ යසිරු එතකොට මේ ෆින්ලන්ඩ් කොහෙද පෙන්වන්නේ අපි ෆින්ලන්ඩ් වල පෙන්වන්නේ තුයිරා වල මේ ෆින්ලන්ඩ් වල තුයිරා කිව්වම නිකන් හරිය නිකන් sorry ඕලු වල හරිය මල්ලි ගම කොහෙද පන්සල් ලන්දි කිව්වගේ ලංකාවේ පන්සල් ලන්දි අමතකද ඒ වගේ තමයි තුයිරා වල කිව්වා මේ sorry මට ඒක ඕලු වල ඇත්තටම අපි මේ ෆින්ලන්ඩ් වල පෙන්නනවා ඕලු ඉස්සෙල්ලම ඕලු වලින් තමයි පටන් ගන්නෙ ඊට පස්සේ අපි ආයෙ පටන් ඊට පස්සේ අපි යන්නේ තම්පරේ වලට ඊට පස්සේ අපි බලනවා අපි හෙල්සින්කි වල තමයි ඊට පස්සේ කරන්නේ සහ තුර්කු US කුලාවල අපි බලනවා ෂෝ එකක් කරන්න දැන් අපි තාම ඩිස්කෂන් වල තමයි තියෙන්නේ තාම කතා බහ මට්ටමක තමයි තියෙන්නේ හෙල්සින්කි වල ගොඩක් දුරට වාස හැලුවද වාස පොඩ්ඩක් නෑ කාවත් හල්ලා නෑ හරිද කාවත් ඇත්තටම හල්ලා නෑ වාසවල ඇතිනේ කට්ටිය වගේ වාසවලත් ඇති ඒ කියන්නේ කලින් පාර ඒක තමයි දැන් චිත්‍රපටිය ගැන එළියට එන්න ඒක තමයි ඒ කියන්නේ මොනවා හරි එහෙම පුළුවන් නම් අනිවාර්යෙන්ම අපිට කතා කරන්න මේ කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක යටින් නේද වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න මෙහෙම කරන්න පුළුවන් දලා අපි එතකොට අපි කතා කරගන්න පුළුවන් මොකද ඇත්තටම අපිට ඇත්තටම කියන ඕන වෙන්නේ ෆිල්ම් හෝල් එකයි සහ ඉතින් කට්ටිය තමයි ඇත්තටම කියනවා කට්ට ඕලු වල ඇත්තටම අපි හිතුවා හොඳ ප්‍රතිචාරයක් තියෙනවා නේ ගොඩක් හොඳ ප්‍රතිචාරයක් තියෙනවා මෙහෙමනේ දැන් අඩුතරම අපි චිත්‍රපටිය හයිප් වෙන්න කලින් තමයි ඕලු වලට එන්නේ 26 වෙනිදා 25 ලංකාවේ දානවා 26 මෙහෙ එහෙම වෙලත් මම හිතලා ලකා ගැන විශ්වාස කළා තමයි කට්ටිය එන්නේ අනිවාර්යෙන් මේක මොකද අපි දැමෝ දන්නවා කූඹියෝ වගේ ඒ ටෙලිඩ්‍රාමා එක ඇවිල්ලා නෙක්ස්ට් ලෙවල් මන් නම් දන්නේ ඇයි මට කූඹියෝ මන් නිකන් බැලුවා දැන් අවුරුදු 7කට කලින් ඒ කියන්නේ YouTube එකේ දැන් අවුරුදු 7කට මේ දැන් උච්චර තීරම කතා කරලා බෑ මොකද දැන් අපි වාලම්පුරි බල්ලා විකරන්න ඉන්න වීඩියෝ එකේදී ඔක නෑ මං කියන්නේ මේකේ මේ මම අදටත් කූඹියෝ බලනවානේ කකා ඉන්නකොට මේ කූඹියෝ එකේ කෑල්ලක් බලන්න පුළුවන් මට මම නම් ඒ කියන්නේ මට නම් එහෙම අවුලක් මුලින් බැලුවට පස්සේ එකපාරයි බැලුවේ වැඩි බලන්නේ නැහැ එතකොට එපා වෙනවා මම කරන්නේ මට ඒක සෙට් වෙන්නේ කොහොමද දන්නවද මම බැලුවා අර අන්තිම කොටස් දෙකේ ආවේ මේ නිකන් හෙන හයිප් එකක් ආවේ මම බැලුවා මොකද්ද මේ කූඹියෝ කියන්නේ බැලුවා බැලිල්ලා ක්ලැප් එකෙන් ඊට පස්සේ ඒකට ඇඩික්ට් වුණා හිතන්න මේ මම ඒ කියන්නේ මම බැලුවා ඔක යනවත් එක්කම වගේ ටීවී එක දැන් ඉවරුනහම ඔක බදාදරද කොහෙද නේ කිව්වා සෙනසුරාදනේ සෙනසුරාද කොහොම හරි ගිය දවසට පස්සේ ඔක ටීවී එකේ YouTube එකට දානකන් ඉඳලා ඔව් බලනවා ඊට ඊළඟ දවසේ නම් ආයෙ කල්පනා කරගෙන ඉන්නවා මේක කවවත් දෙන්නේ කියලා කරුමිට හරි පොයක් වගේ සෙට් උත් එහෙම දහම් සිතට මොකක්ද දහම් සිතේ වෙන කතා සිතේ වෙන කතා ආවම මල පයින් ඒක රූපයි ඇත්තටම කියනවනම් මං හිතන්නේ ඔය ටෙලිනාට්‍ය වෙනස් කරපු එක තැනක් ඒක කූඹියෝ මම හිතුවා කොඩි ගහයට ඕක රිප්ලේස් කරේ කියලා කොඩි ගහයට එන්ඩ් එක පොඩ්ඩක් එන්ඩ් එක නෑ ඒක පොඩ්ඩක් හදිස්සි වුණා වගේ හදිස්සි වුණා ඒ කියන්නේ මෙහෙමනේ කූඹියෝ එක ඒක මම නම් ඇත්තටම එන්ඩ් එකට හරි කැමති ඒ කියන්නේ ඇත්තටම මම කූඹියෝ එන්ඩ් එක අවුලන්නේ නෑ ඔව් ඒක ඒ වුණාට කොඩි ගහයට එන්ඩ් එක නිකන් ඕනකට වඩා නිකන් වෙනස් වුණා කියලා හිතනවානේ සහ කූඹියෝ එකේ මේ කූඹියෝ එක මට හිතෙනවා කූඹියෝගෙන් පස්සේ සෑහෙන වෙනස්කම් ටිකක් වුණා මොකද තනමල්ලිල කොල්ලෙක් වගේ කතාවක් ආනවා සහෝදරයා ආවා දැන් මම මේ වෙඩිල්ලක් තිබ්බත් කූඹියේ කැලිනේ කියන්නේ අන්න ඒකනේ ඔව් අන්න ඒක වෙඩිල්ලක් තිබ්බත් දන්නේ නැතුව ඉවරිච්ච එක ජ්‍යාන් කරා අර ජ්‍යාන් කරා ඔන්න ජ්‍යාන්ගේ ස්ක්‍රිප්ට් එක කොහෙන් හරි මොකක් හරි වෙඩිල්ලක් පත්තු වෙච්ච එක බං කංචිපාණි ඉම්රාන්ව සෙට් වෙනවා ඕවා ඒකටත් ඊට පස්සේ ජ්‍යාන්වද මගේ ජ්‍යාන් ඔව් කොහෙන් හරි ජ්‍යාන් ඉතින් සෙට් වෙනවා මම මේ කියන්නේ ගියේ කූඹියෝ මේ මම කූඹියෝ නෙමෙයි ඇත්තටම කතා කරන්නේ ඔය කූඹියෝ දෙක දැන් එන්න හදනවනේ ඇත්තටම කියනනේ ඔයා හිතන්නේ දෙක මොකද තත්ත්වය අවුලන්නේ නැද්ද මං කියන්නේ ඔය එක නැවතිච්ච තර මරු කියන ඇති දෙක නිකන් අය කියන්නේ ඒක බලන්න අපේ ලකාවේ පාවෙනවා ඒ කියන්නේ අපේ මිනිස්සුන්ට ඕනේ අර කුතුහලෙන් ඒක නවත්තන්න කැමති නැහැ කොහෙලේ ගත්තා ඒ කියන්නේ ඒක ඕනේ ඉස්සරහට මොකද වෙන්නේ කියන එක නෑ ඔය කුතුහලේ ඉන්නකන් ලකා වගේනේ අන්න ඒකනේ ඔව් හරිද දැන් හිතපන් දැන් ওই ලංකාවේ ඔය ශාස්ත්‍ර ගොඩක් ඒකනේ මේ වෙන්නේ ඉස්සරහට වෙන්නේ ඔක දැන් ඇත්තට මිනිස්සුන් එදිරිමුණට
අගය කරන්නේ කියන්නේ ඉතින් මම හිතන්නේ මිනිහාගේ හොඳ හැකියාවක් ක්‍රියේටිව් ලියනවා ඔහොම ලිවිල්ල ලියන්න පුළුවන් මේ මහානාමාමුදුර මහාවංශ ලිවෙත් දවස් ඒ වුණාට ඉතින් නිකන් බයිට් එක කරන්න තියෙන්නේ ඔව් ඒක හරි හැබැයි ඒ වුණාට ලකා ගත්තාම නිකන් ලකාව නිකන් අර තමයි ඒ කියන්නේ ඒක නිකන් කල්ට් එකක් වගේ තමයි සෙට් එකක් තියාගෙන ආම එකක් වගේ ලකා පොරගේ ලකක් දන්නවා ගානට Facebook එකේ මොනවා හරි ලියලා ගානට හැබැයි ලකා එක තැනක කියලා තියෙනවා මේ ඒ තැන දියන් ඉන්නවා එක තැනක කියනවා එයා ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් නෙමෙයි එයා ඇවිල්ලා මේ පොලිටිකල් නිකන් අර මොකද ඕකත් ඔය මාකටිං පාර ඔව් මේක බලලා ෆිල්ම් එකේ බලලා තියෙන්නේ හරි නෑ ඒක කල්ලේ ඇත්තටම කියනවා ඇත්තටම බලමු ඉතින් අපි පාලම්පූරි 26 සෙනසුරාදා තියෙන්නේ අපි ඊට පස්සේ අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරනවා කොහොමද ෆිල්ම් එක මොන වගේද කියලා මම හිතන්නේ ඕස්ට්‍රේලියාව වලට දැන් පෙන්නලා ඉවරයි අපි දකින්න පෝස්ට් ඒ ඉරපායනේ මේ පැත්තට කලින්නේ ඒකෙන්ද ඒ කියන්නේ කලින් 26 25 වෙලා තියෙනවා නෑ ඉතින් දැන් සාමාන්‍ය ඉරපායන්නේ ඕස්ට්‍රේලියාවෙන්ම ඒකනේ අවුරුද්දත් ලබන්නේ ඕස්ට්‍රේලියා නිව්සීලන්ත කලින් පස්සේ ඒකින්ද ඉරපාය තියෙනවා නිදිමතේද